හරි යාළුවනේ මම අද දවසේ ඔයාලට ෆ්‍රිජ් එක කොටස් ටික හඳුන්වා දෙන්න හදන්නේ. මේ තියෙන්නේ කම්ප්‍රෙසර් එක. කම්ප්‍රෙසර් එක ළඟ තියෙනවා ලයින් තුනක් තියෙනවා. එතකොට එකක් ඩිස්චාර්ජ් ලයින් එක, එකක් සක්ෂන් ලයින් එක, අනිත් එක සර්විස් වෑල් එක. මේක සර්විස් වෑල් එක. එකෙන් කරන්නේ මේක ඇතුළට ගෑස් ගහන එක කරන්නේ සර්විස් වෑල් එකෙන්. ඩිස්චාර්ජ් ලයින් එක තමයි කෙලින්ම මෙහෙම කන්ඩෙන්සරේට යන්නේ. මේ යන්නේ කන්ඩෙන්සරේට. මෙම කන්ඩෙන්සරේට ගිහිල්ලා ඉවර වෙලා ආපහු කන්ඩෙන්සරේ අවුට්ලට් එක තමයි මෙතෙන්ට එන්නේ. ඒ අවුට්ලට් එකේ තමයි මේ තියෙන්නේ ඩ්‍රයි ෆිල්ටර් එක. ඩ්‍රයි ෆිල්ටර් එකෙන් පස්සේ ආපහු කැපිලරි ටියුබ් එක කියලා කොටසක් තියෙනවා. මෙන්න මේක තමයි සිහින් දඟරය. කැපිලරි ටියුබ් එකෙන් පස්සේ කෙලින්ම මේක යනවා ඇතුලේ තියෙන ඉවපරේටර් කොයිල් එකට. ඇතුලේ කියන්නේ අපි අර ආහාර ගබඩා කරන කොටස තියෙන ශීත වෙන කොටස. අන්න ඒ කොටස තමයි ඉවපරේටර් කොයිල් එක කියන්නේ. ඉවපරේටර් කොයිල් එකෙන් පස්සේ ආපහු මේක සක්ෂන් එක දිගේ නැවතත් කම්ප්‍රෙසර් එකට එනවා. මම ඔබට ඊළඟ වීඩියෝ එකේ මේකේ ක්‍රියාකාරීත්වය සහ මේකේ කොටස් ගැන හඳුන්වා දීමක් සිදු කරන්නම්.